ගුවන් යානේ තියලා අරාබි ජාතිකයෙක් සෞදි අරාබි ජාතිකයෙක් කිවිලා මේ ගුවන් සේවිකාව දෙන්නෙකුට පහර දීලා තියෙනවා. රියාද් වල ඉඳලා ලංකාවට එන. ඒ අරාබි ජාතිකයව අත්අඩංගුවට ගත්තා. මොකක්ද දන්නවද ඔකට කරන්න තියෙන්නේ? දැන් ලංකාවේ විල නීතියක් තියෙනවනේ. ඒ අරාබි කාලකන්ණියන්ට ඒ රටේ නීතිය හැටියටනේ අපේ ජනතාවට විල දැන් අපේ මේ වැරට යන අපේ කාන්තාවන්ට දැන් අපේ මේ කොල්ලොන්ට ඇවිල්ලා දඬුවම් දෙනවනේ හිරගෙවල් වල දාලා. ඔන්න ඒ වගේ අපේ ලංකාවේ ඇවිල්ලා නීතියක් තියෙනවනේ. කරුණා කරලා අර ගොටිගාපු දෙන්න හොස්පිටල් එකේ ගෙන්න අතර වෙලා දවස් 3-4ක් හොස්පිටල් එකේම තියන්න ඕන. ඒ වුණාද? ඊට පස්සේ ඌට ඇවිල්ලා ඇපයක් දෙන්නේ තුව අනිවාර්යයෙන්ම මාස 3ක් කෙනෙකුට ගහන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැනේ. මාස 3ක් ඇවිල්ලා ඕක ඉරේ දාන්න පුළුවන්. ඉරේ දාලා ඊට පස්සේ ඇවිල්ලා අර සමතේටපත් වෙනවද කියලා දැන් ආනවනේ පොලිසියෙන්. සමතේටපත් වෙන්නේ නැත්නම් ඇවිල්ලා සමන්ත මණ්ඩලේ දානව නේද? සමන්ත මණ්ඩලෙට දාන්න තියෙන්නේ. අපේ දැන් ඇවිල්ලා දැන් අපේ ලංකාවේ ඉන්න අපේ ගුවන් සේවිකාවන්ට ඇවිල්ලා ගියොත් අත කපනවා ගහනවා හිරේ දානවා. ඔන්න ඒ වගේම ඇවිල්ලා ඌටත් ඇවිල්ලා හොඳ දඬුවමක් දුන්නා නම් අරාබි කියලා ඒ කාලකණියට හන්ද දෙකක් ඇදලා තියෙනවද? අපේ ලංකාවේ අපේ සහෝදරියෙකුට කියන්නේ ඇවිල්ලා ලංකාවේ ජීවත් වෙන අපේ සහෝදරියෙකුට අත උස්සන්න ඕක මොකಾದ ඕක ඇවිල්ලා ඕක අරබි කියලා ඕකට ඇවිල්ලා මේ මුළු ලෝකෙම වහල්ලෝ කියලා හිතාගෙන ඉන්නද කාලකන්ණි අරාබි ඇති කරේ උන්ට ඇවිල්ලා මේ ලංකාවේ කවුරුත් වහල්ලෝ නැහැ වහල්ලොන්ට යන උන් ඇවිල්ලා උන්ට වහල් වැඩ කරපු දෙක් ගුවන් සේවිකාවක් කියලා කියන්නේ ඇවිල්ලා උන්ගේ වහල් වැඩක් නැමේ කරන්න යන එයාලගේ ඇවිල්ලා සේවයක් ඕක ඒ වුණාද ඒ වගේ කාලකන්ණින්ව ගෙනල්ලා මේ ඉතුරුට දාලා හිරගෙවල් වලට දැම්මනම් ඇවිල්ලා මේ හොඳ කැම තියෙනවනේ මේ තියෙන ඉතින් සැලකීම පොඩ්ඩක් සලකන්න ඕනේ අරාබි කාලකන්ණිය ගොඩාක් ඉන්නවා 99.9%ක්ම ඉන්නවා අරාබි කාලකන්ණියෝ ඒ කාලකන්ණියෝ හිතාගෙන ඉන්නේ ඇවිල්ලා මුන් මේ මුළු ලෝකයේම ඇවිල්ලා මුන් රජ කරන්න බලාගෙන හිතාගෙන ඉන්නේ මුන් කවුද මුන් කාලකන්ණි වල් පරයෝ උන්ට ඇවිල්ලා දැන් ඕකට දෙන්න ඕන දඬුවම ඇවිල්ලා දුන්නා නම් හරි ඕක කාලා දෙන අපේ ලංකාවේ එක්කෙනෙකුට ඒ හින්දා ඕකට ගහන්න ඕන ඕකට ඇවිල්ලා ඔය પાස්පෝර්ට් එකේ තියෙනවනේ පාස්පෝර්ට් එක සම්පූර්ණ මේ වෙලේ බෑන් කරන්න පුළුවන් ලෝකේ කිසිම රටකට යන්නේ නැතුව. ලංකාවෙන් ඒක කරන්න පුළුවන්. ඒක කරන්න ඕනේ. කාලකන්ණි අරාබි ඇති කරේ. මේකට ඇවිල්ලා නිකන් අර සමහර කට්ටිය ඉතින් දැන් ආගමට ජාතියට බණි මේ කරුණා කරලා ඇවිල්ලා මේ ඕව කරන්න එපා. ඒකේ අරාබි කියලා කියන්නේ ඇවිල්ලා මම නම් කියන්නේ ඇවිල්ලා ඉතින් අපි අරාබි නෙමෙයි. අරාබි කාලකන්ණියට මොනවා කිව්වොතර කුණු වරපණෙම ඕකුන්ගේ අම්මව මතක් කරලා බැන්නොතර මම නම් ඒල පාඩුවේ ඉන්නවා කියලා කිව්වොත් උන් හොඳ නැහැ කියලා දන්නවනේ අපි. උන් හොඳ නැහැ. උන්ට ඇවිල්ලා මනුෂ්‍යකමක් නැහැ. කාලකන්ණි අරබියන්ට ඇවිල්ලා අරබි උන්ට ඇවිල්ලා ඇති කරේට ඇවිල්ලා උන්ට මනුෂ්‍යකමක් නැහැ. එදා ඉඳලා අද වෙනකම්ම උන් ජීවත් වෙන ගල් යුගේ. මේ කාලේ වෙනස් වුණාට වැඩක් නැහැ. උන් අදට ජීවත් වෙන ගල් යුගේ. උන් දන්නේ නැහැ. උන්ට ඇවිල්ලා මිනිස්සුෙකුට කොහොමද ගරු කරන්න ඕනේ කියලාවත් දන්නේ නැහැ. හරියට ඇවිල්ලා උන් මුළු ලෝකෙම උන් අර ආක්‍රමණය කරනවා වගේ රජ කරනවා වගේ තමයි අරාබි කාලකන්ණි. පරහැත්ත